Yo, what's up people? Show with what and how you guys doing? Light පොඩ්ඩක් කියලා උනාද පොඩ්ඩයි මොක් කරුණා. මේ ලයිට් ප්‍රශ්නේ නම් මොක් කරේ කාන්න වෙනේ. You know වටපිටාව සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ මං ගාවරේ ඉන්නේ. මේක තමයි මගේ සිරියහන් ගැබ. හරිද? නෑ සිරියහන් ගැබ කියන්නේ ඇඳටද? සිරියහන්. ඇඳ සිරියහන් ගැබ. ගැබ කියන්නේ වැඩක් නෑනේ. මොකද්ද මං අහන්න දන්නේ? So ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? You guys chili නම් එච්චර එඩා ගෙලගිරි. ඡාතේ දෙකකට විතර පස්සේ තමයි ඇත්තට වීඩියෝක් දාන්නේ. එච්චර කල්ලන් ගියේ සති දෙකයි ගියේ හරිද? දැන් කෑ ගන්නලා ඇත්තෙන්නේ සති දෙකයි. ඊයේද සති දෙකයි. දවස් 14යි මිනිත්තු වලින් ගියද නැහැ. කොහොම හරි මම දැන් ඉන්නේ මගේ කාමරේ වචන්. පොඩ්ඩක් තත් මේ වෙලා තින්නේ. එයා පැත්තේ කාමරේ හදා ගන්න කයි කියන්නේ. පොඩි ස්ටුඩියෝ කැලක් තියෙන හදා ගන්නවා මම දැන් මේක ඉන්නේ හරිද? තියාගන්න මම තාවකාලිකව තමයි මේ කාමරය තුල ඉන්නේ. ඒ නිසා ඉදිරි සති දෙක තුන තුල මෙතන වීඩියෝ මගේ සිරියහන් ගෙබ තුල ඉඳන් තමයි මම කරන්නේ. It is what it is. You me the fuck hello. Okay? එලගිරි වඩ වැඩි කියන්න දෙන්න සෑන්න කලින් හම්මුණේ ගම පොඩ කතාව කරමු මිනිස්සුනේ නේද වෙන්න ගන්න එපාගේ මතකත් නෑ බං මම මොකද්ද කියන්නේ කියලා මේ මට වැඩි කියවන්න දෙයක් නෑ හැමදාම වගේ එහෙනම් අපි මේ වීඩියෝ පටන් ගමු ඊට කලින් කියන්න ඕනේ කරන්නේ Reddit වීඩියෝ එකක් you know අපි Reddit එකට දැන් මුල් දෙන දෙනවා අර නේ එන්න එපා Facebook එකේ එන එක කියාගෙන අපි Reddit එකට ආදරේ මචං members ලා ඉන්න සුද්ද දැන් 43යි ගානක් මට මේක තාම පින්නන්නේ ඔයාලා ඉන්නවා වගේ හතර දෙනෙක් වෙලා ගියේ මට නිදිමත හැබැයි සෑයින් වැඩසෝකයක් කරලා ඉන්නේ මේ පටන් ගමුද තාම කියවන මෝඩේ පිස්සු යකෙක් මු අපි ආ වීඩියෝ එකට චැඩ් චන්දන මට පේන විදිහට අපිට ගන්න ලයිව් මේ සිරස ලක්ෂපති ඒ කියමු මොකක් කරේ අනේ කියන්නේ සර් කොළඹ ඉඳන් බලන කෙනෙකුට හද්ද පිටිසර ගම් හිඳගෙන හරිම පවක් දේවත් දාලා ගොඩ යන්න දඟලන සෝරි කියලා Oh man ඔව් දැන් කොළඹ එක්කෙනෙක්ට සර් අපේ මාතලේ කිව්වහම දැන් මම මාතලේනේ අපිට කුක්කද හිතනවා පොඩක් කියන්න දෙන්නකෝ let her cook මචං ඇහුන්නේ නැහැ මොකක්ද කියේ පොඩයි ඉන්න අපිට කුක්කද කොළඹ එක්කෙනෙක් හිතනවා හද්ද පිටිසර ගොඩේ ගම්ම කියලා බෑ චැට් ටොප් චැට් මේ මොකක්ද ඒක hina වෙන තරම් දෙයක් තිබ්බේ නෑ ඒක නිකන් සාමාන්‍ය මේ මොකක්ද ඒකට කියන්නේ සාමාන්‍ය කතා බහ මන් දන්නේ අපි ඇයිලා කුණා රන් මනාපේ දෙන්න ඕනේ මේ පුතාට මොකද හිරුස්ටා අම්මා බත් කන්නේ තාත්තා පාන් කන්නේ අයියට බඩ යනවා අක්කා වටේ යනවා ඉම්මි ඔයා පාස් පුතා මේවා දාන්න බෑ ඇත්තට බෑ රඩුදායි දන්නේ නැහැ මට මේවා කියන anyway moving on තාත්තගේ DVD ප්ලේයර් එකට වැල CD එකක් දාලා බල ඉද්දි කරන්ට් එක ගිහින් CD එක ඇතුලේ හිර වුණාම අයියයි මට මේ පොර කියන එක මතක නෑ ඇත්තටම මේක නම් තනිකර full fucked up situation එකක් අනේ වන්දව ඔළුව රිදෙනවා මේ ඒක ගැන කතා කරන්න ඕනේ අපි මේකේ අපි යකිලා යුද්ධයක යකෝ ඉන්නේ මොකක්ද වෙලාද What the fuck bro අර කොහොල මොකද අඩෝ මුන් ඉන්නේ මොකද්ද කලදෝපක ඇතුලේද බ්‍රදර් වතුර බෝතල් දාන්නේ come on now brother අඩෝ සිරාවටම ඇත්තම යුද්ධක ෆීලින් එක නෑ ඉතින් මං නිකන් කිව්වේ මං නිකන් මුක් කිව්වේ නෑ නැත්තර Nope, I did not say that. but වතුර බෝතල් වලින් ගහන කීව මරු මේ කාමරේ වෙයිද මට එහෙම එක්ක උදාගන්න ඒකක් විතර යටුද ශ්‍රී ලංකන් WhatsApp page රුක්ෂාන් ගලේවෙල මේ ගලේවෙල ඉන්න රුක්ෂාන් කියලා මල්ලි කෙනෙක්ද ඔගේ ලීගලි ඇක්ෂන් ගන්න වෙන මම එහෙම කිව්වා අහා එකක් දාගෙන මචං මොකද්ද යාගේ මට WhatsApp ලකුණේ ආයේ මටත් ඕනේ මොකද්ද විලා තියෙන්නේ මොකද්ද මේ කියලා පොඩ්ඩක් ඉන්නකෝ අහනකම් මේ මෙච්චරලා මං ඉවසන හිටියේ හරිද මේ උඹ ඉඳන් ඉන්නේ මේ නිකන් නවගේ කියලාද WhatsApp නවගේ? එකේ අලුත් නෑ හරිද අවුරුදු 9ක් WhatsApp එකේ ඉන්න මම ක්ලික් වෙන්න හදන්න එපා සාතිකනම්මන ඔක්කොම තියෙනවා මම රජය රේෂ්ට ඕන්න හරිද මං හෙට ගේල්ල කම්පලන්් කරන පොලිසියට ගලවල පොලිසියට ගෙන්න්නම මාරිද පොලිසියට ගෙනලා කංගටේ පලන්න හැරිද බ මේ කවරුවර පොලිසිකරදනේ නවක හිනාවේ අම්මට හු කතා කියන්න එන්න පහරිද පෝ මැසේජ සොක්කොම් පෙන්න්නනවා එස් ගාන තියෙන්නේ මැසජ සොක්කොමයි ඔක්කොම පෙන්නලා මම උඹ කම්පලේන් කරලා පොලිසියේ මේ දවස් 14 ඇතුළට යවල කංගටේ පල්ල ඇතුළට දාන්න බලම හරිද මුට සේම වගේ උඹට කෝල් එකේ දව හෙට අවස් විද්‍යාරි
අනිද්දාරි කෝල්ලැක්කෙයි උබට ගලවල පොලිසිට එන්න කියලා බලපන් මොකකාට මැසේජ් එකක් ආවා පොලිසියෙන් තෝද මැසේජ් එකක් ආවරුට මොකද්ද බං ඒ උනේ කවුරු හරි නැද්ද මේ ආවේ මුට නම් පිස්සු ඈ මූට කවුරු කියලා දියාගේ අඩෝ ගලේ වෙල බලු වෙන කරන්න එපා ගලේ වෙල ඉන්නේ උන්නේ මූට පොඩ්ඩක් කියරෝයි එක්ක මූරේ වටිලා නැත්තම් කවුරු නවත්තලා මූ අවුරුදු 9ක් මුත්තිඩියගේ WhatsApp එකේ උන නෑ හැබැයි වෙන්න පුළුවන් දන්නේ නෑ ගලේ වෙල කාටද දීලා දන්නේ නෑනේ මන් දන්නේ නෑ ඇත්තටම මේ කිසි දෙයක් අපි යකෝ ඊළඟ who made this හොදලා දෙවනිවරලා කලින් එකගල්ල ඔයාගේ ලිස්ට එකේ ලොකුව පස්ස තියෙනගෙන ටැක් කර මේක බෑන රෙඩිට්න එහෙම බැම අඳුරන් නිත්නය ගාවත් මට මාත ටැක් කරගන්න මම දන්න ලොකුම් පස්සතින් මට ඉඩිසරිටිස් අපේ ගමේ පුෂ්ප උපාසකම්මගේ ඔයිටඩා අපේ ගමේ පුෂ්ප උපාසක අම්මගේ ලොකුයි ඔයිට වඩා තෙරුවන් සරණයි මම පොඩ්ඩක් ස්ටක් වුණ එක පාටනේ අපේ ඔයිට වඩා එකක් ඉන්න විදියක් නෑනේ ලොකු කියලා නේද ලොකු සීන් එකක් තියෙනවා හරි හරි පුෂ්ප උපාසක අම්මයි ලොකු සීන් එකක් තියෙන්නේ ආයක මන් දැන්නේ දැක්කේ බං අයියෝ ෆේක් එක වුණ නම් එපා නේ so board remove the wing you guys killing like එච්චරයි නං එලගෙරි අන්න අර පොඩ්ඩක් දිසාලදී වෙනස් වෙලා ඇති කලින් ගියේ මෙතන දැන් ඔයාලට උත්තර උඩට මං ඉන්නේ මෙතන අර වයින්න මන්ටයි nice sir nice moving on ෆොටෝ මේක බලපන් හරි මචං කාමරේ ඉන්නේ කෑ ගන්න එපා කාමරේ ඉන්නේ සෙට් එක නිදියදී ප්ලීස් අපේ පුළුවන් හැමීට කරගෙන යන්න සුදු නෝනා හරිද විනා උදේ රැස්වීමේ කතාවක ඉස්කෝලේ කාලේ ලව් කරන්න එපා කියලා පොරටෝක් දෙද්දි ඉස්සරහම වේලියේ පොඩි එකෙක් නැගිටලා සර් එදා ටොයිලට් එකේ ඉංග්‍රීසි බිස්කේ කට කෑවා විනා බොරුමුගේ සතුනිත් බලනවා පොඩි ක්‍රියා අනවතෝ විනා යන්නේ පිළිවෙලට වැඩ කරන යාළුවා ගෙදර ගිහින් විනාඩි 5කට පස්සේ කාමරේ ආ කියන්නේ මම පිළිවෙලට වැඩ නැහැ පිළිවෙලට කරන යාළුවෙක් ඉන්නවා මට මම එයා ගෙදර ගිහින් විනාඩි 5කට පස්සේ ගේ කාමරේ තමයි මේ වෙන්න All my friends are toxic. Pushing this so rude and always naked. It's not quick and easy. Drowning. ඩොක්කු ආලේද කොහෙන්ගේ ආතල් ගත්තට කමන්න දිගින් දිගටම එන්න එපා හොඳින් මතක තියාගන්න ඕන ආතල් ගනියව් ගමනක් හමාරක් කිනෙල් ආදරයේ අතීතයට තනියම ගිහින් මුළු කැම්ප් එකම කුඩු වෙන්න ගහපු මිනිස්සු වං අපි අඩෝ මේ ලෙවල් ගියේ මේ පහද මීනා පහද කොහෙද මායි චරිතෙම මචං පය හිර වෙලා හිටියා සෑහෙන්න කල් මීන්ස් සෑහෙන්න කල් but god damn අයියෝ කියන්න බැරි වුණානේ සීන් එක මං දැම්මයි දාගමින්ට පෝස්ට් එකක් මොකක්ද ඔයාලා වැඩිම ගහනවා නම් කියමු ගේම් එක කියලා ඔයාලා දාලා තිබ්බේ මෙන්න මේක ස්පයිඩර්මෑන් මයිල්ස් මොරාලස් මොකද්ද ගේ නම මන් දන්නේ නෑ බං මේ ස්පයිඩර්මෑන් එකේ ඉන්නා කොහමද but there is a but big but actually යනා ලොකු පුකක් මට හිතෙනවා මේක ගා අපි මේක ගහමු මම මේක පොඩ්ඩක් දාලා බැලුවා මට මේක සෙට් නෑ මට උනට මේක සෙට් මචං අර දෙකින් දිනේ සෙට් නෙදී ඉස්සලා ගන්න ඕනේ නෑනේ අපි ගමු සෙට් එක හරිද එතනත් ඒ වුණාට එහෙම කියලා බෑ එතනත් පොඩි සංකීර්ණ කතාවක් සිද්ධ වෙලා තියෙනවා හරිද කොටා ප්ලේස් එක ගන්න බෑ මට මම දන්නවා කොටා ප්ලේස් එක අර channel එකේ ඉස්සර තාම වැඩලා තියෙනවා කියලා බත් ඒකට ඇත්තටම කෙල වෙලා තියෙන්නේ හරිද ඒකට මං ගියපු මේල් එක ඒක කොහෙද නෑ ඒක මට ලොග්ින් ඉන්න යන්න ඒකේ මොනවද බෑකප් ෆයිල්ස් ජෙනරේට් කරලා තියෙනවා ඊට පස්සේ කොහොමද එහෙම මගුලකුත් නෑ මං ගාව ඒකට අර දාලා තිබ්බ බෑකප් ඊමේල් මොකද්ද කොහොමරි ඒක තිබ්බට ඒතර මඩේකට ලොග්ගෙන්න බෑ එම සීන් එකක් වෙලා තියෙන්නේ ඒක නිසා මම ඇත්තටම කතා කරා මචං ප්‍රොෆෙෂනල්ස් දෙතුන් දෙනෙක්ට කතා කරා මේ සිද්ධිය පිළිබඳව මට මොකද්ද මෙතන කරගන්න පුළුවන් මට මේක ගන්න පුළුවන්ද ඇත්තටම ආවව ඊට පස්සේ බොහෝ දෙනෙක් මට කිව්වේ I'm so sorry සුද්දා මේක ගන්න වෙන්නේ so තව එක විසඳුමක් තියෙනවා ඒක තමයි දැනට තියෙන channel එක terminate කරලා කියන්නේ අයින් කරලා YouTube එකෙන් අයින් කරලා තව අලුතින් game ගන්න channel එකක් හදන එක මම දන්නවා ඒක කියපුවා කට්ටිය දානවා නේ දන්නවා යාළුවා ඔය කරන පරිවර්තනකුත් නැහැ මම දන්නවා යෝ come on but ඔක්කොම ටික එකම මගුල ගන්න බෑ නේ යාලයක් වගේ වෙනකොට මම කැමති නැහැ game බෑ එහෙම හරියන්නේ නැහැ ඒක නිසා game ගන්නත් ඕනි හරිද මං හිතුවා ඇත්තටම game ගන්න මට ආසයි දැන් game ගන්න මං ඉස්සර game ගියා නෑ ඇත්තට ඒ උනට දැන් මට ආසයි game ඒකින්ද අපි game ගමු අපි ඉස්සෙල්ලාම
මේක ගහමු. මම ඇත්තට මේ වීඩියෝ එක ඉවරලා රෙකෝඩ් කරන්නේ මේ වීඩියෝ එක. අර අද කීයට නිදා ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පැයක් විතර ගහන්න තමයි හිතේ තියාගෙන. බලමු. හරිද එහෙනම් එළගිරි. අලුතෙන් channel එක මම හදනවා නම් මම අන්තිමට දාලා දෙන්න මොකක් කරේ කියලා වෙච්චක් ගහලා දෙන්න. subscribe පාරක් කියලා දෙන්න බැරි කුල්ලර. වන්ද කියන්නේ. I love you නේ. you know. ට්‍රැක පැන්න කියන්නේ පුදුම ට්‍රැකක් පැන්නේ. හරිද? අපි යන් අපෝ වීඩියෝ එක. Okay let's go. පියාට AIDS තොටත් AIDS. වා පන්තියේ සිස්සරායගේ. පිනාට AIDS කියලා ඉන්න පිනාට. චූටි නංගිය මල්ලිය මිය විහිරුනේ මේ පන්ති වල කරන්න එපා ඇත්තට. පිනාට ඇවුනොත් පිනාට කියන වචන පිනාට AIDS කියලා. මහා හත්ති හුත්තේනේ. මන් දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. අම්මට ගැම්ම ගෙන් එන්න. Bye, have a great time. හොඳ බඩු. කපා සකස් කර පරීක්ෂා කරනු ලැබුවා. හොඳ බඩු. අර ඔළුව. හොඳ බඩු. එලා එච්චරයි ඈ. නං රාරාවේ සුපිරි. ගෙන් එන්න. ඒක දැන් කරන්නේ නවත්තන්න බැරි වෙලා ඉන්නේ. මේ අයියෝ යකෝ ඊළඟට අද නම් පිස්සු කිරින්න වංගේ. මර නිකන් වීඩියෝ එක අමුතු වෙලා තියෙන්නේ දැන්. සති දෙකක් තිස්සේ කරේනේ. අලපට අමුතුයි බඩ. කුණුහරුප තානාං කොමතකයෝ මේ කනත්ත ගාවෙන් යනකොට බයට කුණුහරුප කියන මාසෝ කුණුහරුප කියන්නේ එපා යකෝ අපේ ළමයි හදා ගන්න බෑ සත්තුව ගැසිරෙන්න එපා කුණුහරුප පාරවලද මාටි මොකදුරේ මොකක් කරුණාද යුද්ධ කොට නිරිංගඩා නිරුප්පුඩා බුදාඹු රෑදොලාට සීලිව කඩාගෙන කලන්තර අඩෝ කියලා කොලවැද්දු ඉන්නේ සිවිලිම තිබ්බෙනත්ත සිරාවට ඒත් යනවැතිනවා ඔළුවටවත් වැටුනොත් ඒව එක්කරි මම නෑ මේක නැසිලි තියෙනවානේ ගෙදරක් තියෙනවා ගෙදර එක නම් ඉන්නවා කලවැද්දේ තව කන්න ඌ වැටුනහම යන්නෙත් නෑ දවසක් ඌ හිර වෙලා හිටියා මට මතක විදිහට දවසක් විතර එක දවසක් ඌ හිටියා දවසක් හෙට්ටරා අන්තිමට කිව්වේ ශක්තිය නැති වුණාද මොකද ඌ ඊට පස්සේ බඩ ගාගෙන කොහෙද ගියේ මට නිකන් කොහොම සද්දක් ඇහුවා ඩාක්ටර් මරදම් ඕකේ calm down දකුණේ යාළුවා ගෙදර ගිහින් ඉන්න ගමන් අම්මේ අර මේසෙ උඩ වහදාලා තියෙන කෑමගේ යාළුවාගේ කියලා හද්දි මම පුටයින්න මොකද දකුණේ යාළුවා ගෙදර ගිහින් ඉන්න ගමන් අම්මේ අර මේසෙ උඩ වහදාලා තියෙන කෑමගේ යාළුවාගේද කියලා හද්දි මම ඒ කියන්නේ මොකද්ද කිව්වේ වහදාලා කෑම දෙනවා මොකද්ද කිව්වේ ඒව නෑ විශ්ව කෙලින්න බෑ බුදුවා බැන්දර පස්සේ උයලා කවන්නම් කිව්ව කෑල්ල උදේ පාන්දර පොයින් කලන්ද වීමට දාලා උයේ පොකෑ කිව්වා මම ඇයි ඌසෙක් කතා කරේ ඌ කැරියා පන්න කැරියා මගේ යාළුවෝ තේරෙනවද අඩෝ මඩෝ කතාව සම්මත මේ ඒරියාවකට තෝ යා අංගි ගැලමට මතක් වුණාද ඇත්තට මල හත්ති හුත්තේ දන්නේ නැති ඉංග්‍රීසි වචනයක් ට්‍රාන්ස්ලේට් කරලා පස්සේ ආපු සිංහල වචනේ තේරුම දන්නේ නැති වුණා අද මේ ඇත්තට වෙනම අද තියෙන්නේ අර ඒ නිකන් ජීවිතේ ඇත්ත ජීවිතෙන් ගත්ත මීන්ස් ටික fucking man හොඳයි you picked the wrong house fool little sperm looking for an egg මේ කියන්නේ තේරෙන්නේ කියන්නේ මොකද No. Soft, nigga. You lost, nigga? Welcome. නාගි හෙත්ත බඩුත් තින්නාවන් එදර නාගි වෙලා උඩ රැවුලකුත් මුවේ පඩියන්න ගාද ඇයිලදී ලව් කරන කපල් එකක් කතා කරන්න නිදහස් තැනකටකින් ටික වෙලා ගිහින් Oh my gosh, look at these. Look at this big old huge feet going up and down terrain. They can actually feel, you come and throw it at me, here you go. අපිට සිග්මා ඕකේ ඔයාට මගේ නම්බර් එක ඕනද කියලා අහපු කෙල්ලට එපා මට මගේම කියලා නම්බර් එකක් තියෙනවා කියලා කිව්වට පස්සේ මම මට නම්බර් එකක් තියෙනවා සුදුරුවන you can off okay moving on ඔයා අරක්කු හෙම්බුනවද මට ඒව ඇලර්ජි ඇයි දන්නේ අනේ බිව්ව ගමන් කරකවිල්ලක් ඇවිත් පත් වෙන්න ගන්නවා මම නම් ඇත්තට මතකත් නැහැ මොන වගේ දරක්කු මොන ෆීලින් එකක් කියලා සෑහෙන්න කාලෙකින් බිව්වේ නැහැ
අරක්කු දුට්ටක් බිවුණා හරි වගේ වෙයි ඈ රහත් අමතක වෙගෙන ඉන්නේ මේ බොන්න එපා අරක්කු හොඳ නෑ එහෙම අරක්කු දැක්කන් නේද අරක්කු බීලා වෙච්ච වෙඩි අඩු ඇටේට වදිනවා කියලා නම් කියන්න එපා මට don't do this පාන්දර වෙලාව කීයද don't do this ටයිම් ට්‍රැවල් කරලා අතීතයට ගිහින් ඉන්නකොට අඟුලිමාල ඇවිත් ඇඟිල්ලක් ගිල්ලපු නිසා තිබ්බ මරබයටත් එක්ක අත දික් කරාම ඌ මට ඕන ඔය ෆින්ගර්ස් නෙමෙයි චොකලට් අඩෝ මේව දාන්නේ අයියෝ ඕන මේව බලන්නේ ෂී පුතා not found කොහරි යන්න ඕන නම් කෙල්ලෝ අම්මේ මං තරුස්ලෑ ගෙදර ගිහින් දැන් කොහෙවත් යන්නේ නැහැ ගෙදරටලයි කොල්ලෝ පුතේ ඉර 4.4 පුතා not found bye bye mama අම්මා see you later okay moving on തുറകളിൽ നിന്ന് ഋതുവിലടി മേളത്തായം വകയുടെ ചമ്പ തുറകളിൽ നിന്ന് ഋതുവിലടി മേളത്തായം വകയുടെ ചമ്പ රෑට කනත් ඉස්සරගෙන මිනිස්සු ඔය කරන්න නිදාගෙන පාරයටලා ඉන්නකොට බීබේ උන්ටියක් කාපු වාලා නැත්තලා මාස්ක් එකක් දාගෙන බූරෝ කියලා පැනලා ගියා. යාලා අඳුර ගන්න බැරි වෙන්නේ. නියම අයියා. උදේට හැරෙන්නෙත් නෑ බං. මොකද්ද? කඩන මලකුත් නෑ, රැට නින්දකුත් නෑ. උදේට හැරෙන්නෙත් නෑ. බඩ නම් පිස්සු එක්කෝ වක්කරි ලෙඩක් මල්ලේ වාට ලෙඩක්. ඔයාලා මාරඩයි. umbrella dust. okay English course එකකට ගිහින් එද්දි ඇක්සිඩන්ට් එකක් වෙලා එතන හිටපු සුද්දෙක් මගෙන් what happened කියලා ඇහුවා මම. එකෙක් මේ සයිඩ් කමින් අනිත් එක මේ සයිඩ් කමින් umbrella dust. ඒ කියන්නේ කුඩේ කුඩු. හරි. Yeah. කුඩේ කුඩු මචං umbrella dust. කින්නේ නැකත පත පගාත් Huh? අතුරුගිරියේ ෂොප් එක ඕපන් කරන්න නැකත් පත හදපු එක. මරු නැකත නැකත් පත පග නැකත් පත නැත සියල්ලෝ සැර යති. යාළුවා ඇප්ලිකේෂන් ෆෝම් එකේ ඩෙඩ්ලයින් එකට කලින් දවසේ සර්ටිෆිකේට් එක ගන්න ගියාම රජයේ කාර්යාලය ඔක්කොම ස්ට්‍රයික් කියලා දැනගත්තා මේ යාළුවා. හේ අද උදේ දැනගත්තේ හෙට දෙන්නත් උ. අයියෝ අර පාර්සලයක් ඇවිල්ලා තියෙනවා කියලා දැන් මොකද්ද තැපැල්ලකින් ලියුමක් ඇවිල්ලා තියෙනවා. ඒක දැන් ඇවිල්ලා දැන් සෑහෙන්න කල් දැන් මට පේන විදිහට ඒකේ දිනේ ඉවර වෙනකන්වත් මට ගන්න වෙන්නේ නැහැ ගිහින්. මම දැන් දවස් 4ක් විතර ගියා මචං ඒක දිගට වහලා තිබ්බා. Instant sleep. I should get some sleep. මන් දන්නවා ඒක කොහෙද යන්නේ කියලා. ආදි කටක වගේ මුදි ඈ වේරෝනේ සිරියාන් ගැබේ තියෙන සිරියාන වගේ අම්බෝ. හරි සමාජ උට්ටෝ. මේ මොකද කියන්නේ after මොකද after මරු කඳ අසයි වගේ. බිෆෝ ගොඩක් කතර කතා පටන් ගත්තේ ස්ටුඩියෝ එකක දාව රිප්ලයි එකකින්. ඕකේ බිෆෝ මරු කඳ යවනතර after කොටෝ එකේ ගිය ආත්මේ තමන්ගේ වත්තෙන් මුණ බටයක්වත් දන් නොදී අය තමයි මේ ආත්මේ උද නැති කියලා බරගෙන වුණා. මොකද කියන්නේ? What did you say? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? Cringe overdose of the day. මොකද වෙලා තියෙන අම්මෝ අක්කියෝ ඒක. මෙහෙම ඇරද මං ගිය අවුරුද්ද ලංකාවට ආපු වෙලාව එදා මං ඉතාලියට යන්න ඕනේ. එදා හැබැයි මට යෙදිලා තිබු වැඩ ටික ඉවර නැහැ. මට ලොකු දුර ගමනක් යන්නක් තියෙනවා. ගිහිල්ලා මම ආපහු ගෙදර ගිහිල්ලා තමයි එයාපෝට් එකට යන්න ඕන හවස ෆ්ලයිට් එක. තාත්තා කතා කරනවා බඩු මුකුත් ලෑස්ති කරලා නැති හින්දා මං ඉතින් පොඩ්ඩක් වේගෙන් ගියා. Oh my god. මේ කියන්නේ අර වේග සීමාව බැරි වෙන්නේ නැහැ. මං එහෙම ගියා. මං ඩ්‍රයිව් කරද්දි නිකන් දැක්ක මීටරේ 140ට වගේ ගියා. මම ඉතින් ඒකේ ඒ වේගෙන් ඔහොම කන්ටිනියු කරා. 140 කොහෙද හයිවේ එක එක්සිට් මට මතක නැහැ කොයි ගමේද කියලා. එක්සිට් එකෙන් මේ පොලිසිය නතර කරලා මිස් පොඩ්ඩක් අයින් කරලා නවත්තන්න කිව්වා. සීයෙන් යන්න දැන් හොඳට පරක්කු වෙලා මේ මනුස්සයා චෙක් කරන්න ගත්තොත් මට වෙලත් යනවා. මම ඊට සහරට කමන්නේ ඔය කියන්නේ කියලා මේ නවතුපම හැවුවා. ජිට් එක යන්න තියෙන වාහනවල වෙන්නේ නැහැ. ජිට් එක යන්න තියෙන ගම පාරෙන්දී උඩ 120ට ඇවිල්ලා තියෙනවා කියලා. හරිම පවක්. මං කෝ නෑ මං ආවේ 140ට කියලා. මොකද මං හිතුවේ ඒ කියන්නේ පොලිසිය කවුරු හරි මේ 120ට ආපු වාහනයක් හොයනවා කියලා. ඒකට හරි හොරකමකට සම්බන්ධ වෙලා ජාවාරමකට මම මට ඒක ඔලුවට ආවේ නෑ දැන්.
මොකද රංජන මේ වෙන්නේ? රංජන උත්තර What's that? ඊටස්සේ මේ මට මිස් ලයිසන් එක ගන්න අපිට ලියන්න වෙන මම කොහමද දඩතොලේ ලියන එක නෙමෙයි ප්‍රශ්නේ ටයිම් නැහැ මොනා කරන්න ඩයි නඩවල දෙන්න බා ටයිම් නේ ඉතින් මොනවා හරි Java ආරම්භකට සම්බන්ධ වෙලා එයාලා එහෙම හොයනවා ඇති 120 නේ ඒකට මම වෙලා ආරයිට් මම 120 නෙමෙයි මම 140 ආහෙන හොය යන්න කියයි කියන එක තමයි රංජන කවුලා කරේ මට කියන්න ඉතන මට කියන්න දෙන්නේ නැහැ මට අම්බෝ බුදු අම්බෝ අක්කේ බුදු අම්බෝ කිනෙල් බ්‍රා මගේ ඕඩර් කරලා ගත්ත සී ෆුඩ් එකේ හාල් මැස්සුයි බතුයි තිබුණා thank you ඇත්තටම thank you මම නම් කනනේ පරිප්පු චුට්ටක් තිබ්බනම් top බත් හාල් මැස්සු බවියක ඕන තරම් කනවා Did you know that when your phone runs out of battery, you don't have to buy a new one? Just charge it and use it again. අඩෝ සිරාවටම අයියෝ ෆෝන්ම කීයක් ගත්තද කියන්නකෝ දැන් මේ බැටරි බෑලා දැන්ද බං කියන්නේ තොපි කනවතෝ මෝඩ මූසල ෂි පරාද අටාරක පුකේ ගහගත්ත මොකෝ වෙන්නේ පුක් ගහගන්න ගියා විතරයි අම්මලි පුක් ගහන්නලු උඹට කැස්බෑ පුක් ගහගන්නලු කැස්බෑ පුකේ ගහ පුක පොලේ ගහගත්තම කැස්බෑ දෙන්නෙක් වෙනවද නිකන් ගත්ත එක පුකේ ගහගන්න බැරි එක මම මේ මං කොහොමද නිකන් පුකේ ගහම කැස්බෑ දෙන්නෙක් වුණොත් ඉන්නේ අද කැස්බෑ සම්පූර්ණයෙන් පුකේ ගහන්න බෑනේ පුකේ ගහන්න තරම් පිටියක් තියනද පුකේ ගහන්න බෑ කියලා කවුද පුකේ ගහන්නේ කැස්බෑ පුකේ ගහන්න කොහොමද කියලා අර ලෝය කෙනකින් අහුවොත් එහෙනම් කැස්බෑ පුකේ ගහන්න නීති විරෝධීද කියලා මොකක් කියද දන්නේ පුකේ පුකේ නේ කොහොම මොන පුකක්ද මේක ප්ලේ කරන්න බැරිදලා මේ දැන් කැස්බෑ වංග බං සම්පූර්ණයෙන්ම පුකේ ගහගන්න බෑනේ කැස්බෑගේ ඔළුව පුකේ ගහගත්තොත් එහෙම උඹේ ඇගෙන් එළියට එනවා කැස්බෑ කට්ටක් පුකේ ගහගන්න කිව්වම කැස්බෑව පුකේ ගහගෙන තමයි අපි අර කලින් ෆොරස්ට් එකේ පල්ලයට ලිස්සගෙන ගියේ ඔව් බත් පුකේ තියාගෙන නේ ගියේ මොකද්ද මම අහන්නේ පුකේ ගහගන්න පුළුවන් පුකේ ගහන්න තරම් බැරිද ඔල්ලු වරිදෙනවා මොනවද මම මේ වල කතා වෙන්නේ බුදු අම්බෝ කැස්බෑ පුකේ කැස්බෑ පුකේ ගහගන්න පුළුවන් උගේ අර තට්ට වගේ දෙක වදිනන මචං ඇවිල්ලා අර මණියකම කතාව ඇත්ත මට ඒක මම ඒක ඔළුවේ මවාගෙන හිටියේ පොරේ කියද්දි මට ඒක තේරෙලා තිබ්බේ බා කැස්බෑ පුකේ ගහගන්න බ්‍රදර් මොකද්ද මේ කතාව පටන් ගන්න මේ මුල්ුනේ මට ඒක හිතා ගන්න බෑ කින්නේ මට බෑ ඩැඩි මට බලකියොත් මම මැරෙනවා මොකද්ද මම මේ යන්නේ තෝ මේක බලලා නකලන්තය ඔයගේ මට බෑ ඩැඩි මට බලකියොත් මම මැරෙනවා I'm not going to marry a stupid fool like you, Daddy. Dad, you have to understand. How can I marry a person? මේ අකන එකේ කාලේ ඩෙකී යවා ගන්නවා සුපිරි නටුමක් තිබ්බේ දවස්වල අඩෝ සුපිරිය ඒ දවස්වල ඉඳන් තාම ටික්ටොක් කරන අඩෝ සුපිරි අයියේ සුපිරි Puzzle for the brain, the pom-pom stick. The yellow pom-pom's connected to the red pom-pom, but also the red pom-pom over here. This yellow pom-pom's connected to this red pom-pom, and also the yellow pom-pom over here. The two yellow pom-poms are actually connected, and also to the yellow pom-pom over here. The red pom-pom is the purple pom-pom, and the red pom-pom over here. These two pom-poms are connected, but the pom-pom is the pom-pom over here. The pom-pom. What is that? bro what the fuck is going on මචං පාන්දර ඊයේ දෙලා 3යි පාන්දර 3ට බලන දේවල් පොලිසියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ත්‍රිරෝධ රථ 2000ක් හොඳයි දෙන වගුලක් තනි පාටකින් දීහන් නැත්නම් හැම එක්කම දුවන්න අපෙන් ගියේ මිනිසා කියලා දාලා දිනවා මම නම් ගා ගන්න බා කොහොමද දුවන්නේ මොන ඉලෙකට just another day in වියලි කලාපේ මොකක්ද වෙලා ඉතින් අනේ මන්ද ඒක නම් අනේ ඔච්චර බොන්න එපා බං බල්ලෝ වගේ වීරානේ මොනවද මේ කරන්නේ උට නම් මතක නැතුව ඇත්තටම කුටි කාලේ ඉන්නේ කියලා උට නම් ඒ සිද්ධිය මතක නැතුව අන්තිමට උලේ කරපන් සුදු මාත්‍යා ප්ලීස් All right, here we go. You ready? lava Oh, it's coming out.
මොකක් පයි නැති මොකක්ද ඇති මසායා ෆේස්බුක් උත් ඇති ඔක්කොම ඇති ෆේස්බුක් නෙමෙයි අර රෙඩිට් එක කරේ ඇති ආයෙ දාන්න වීඩියෝ මාස 3කටවත් ඇති එන්නෙත් නෑ ආයෙ මට ඕනේ මොන මගුලක් ඊට කරන්න පුරුදු වෙන්න එපා බේසිකලි ආපු අම්මට වන්නවන්න මට අගේ මතක් කරලා තියෙන්නේ දැන් හරිද හැමදාම කියන පාන්දර කීයද වෙලාව බය වෙනවා මාත් මිනිස්සෙක් හරිද මේ මම යනවා යන්න මට තියෙනවා දැන් ගේම් එකකුත් ගහන්න අපි එනං අලුත් වීඩියෝ එකේ සෙට් එක ටේක් කෙයාර් and peace to the gang bye bye